කතා කරපු අපේ මන්ත්‍රීවරයා shopping bag සම්බන්ධ කරුණු කාරණා සභාවට ඉදිරිපත් කළා. මම හිතන්නේ ඒ කරුණු පිළිබඳව පැහැදිලි කිරීමක් කරන්න අවශ්‍යයි. ජාතික ජනබලවේගයවත් ජාතික ජනබලවේගය නියෝජනය කරන කිසි මන්ත්‍රීවරයෙක් උතුරේදී මන්නාරම හෝ වෙනත් පළාතකින් විශේෂයෙන් අවතන් වෙලා ඒ යුද්ධ අවස්ථාවේදී පැමිණියාම ඔවුන් පිළිබඳ කවදාවත් කිසිම අවස්ථාවක අපට අවතක්සේරුවක් නැහැ කියන කාරණාව කියා ගන්න කැමතියි. හැබැයි විශේෂයෙන් මේ කතාව දේශපාලන පිටිය තුල මතුවෙන්නේ විශේෂයෙන් දේශපාලනය යොදා ගනිමින් මුදල් හම්බ කිරීම පිළිබඳ කරුණු කාරණා මිසක් එහෙම නැතුව වෙනත් කරුණු කාරණාවක් පිළිබඳ නොවන වගත් එයත් Tamanගේ දේශපාලන පැවැත්ම වෙනුවෙන් වාසියට පාවිච්චි කරන්න එපා. සාධාරණව අපි හිතන්න පුරුදු වෙමු කියන කාරණාව මම කියන්න කැමතියි. ஷாப்பிங் பேக் சம்பந்தமான கதை இங்கே கூறப்பட்டது. நான் நினைக்கின்றேன் வடக்கிலிருந்து அதே போன்று கிழக்கின் பல பகுதிகளிலிருந்தும் யுத்தம் காரணமாக குறித்த பிரதேசத்திலிருந்து விரட்டப்பட்ட சகோதரர்கள் பற்றி தேசிய மக்கள் சக்திக்கோ அல்லது தேசிய மக்கள் சக்தியிலே பிரதிநிதித்துவப்படுத்தின எந்த ஒரு பாராளுமன்ற உறுப்பினரோ அத்தகைய மக்களது துன்பங்கள் அவர்கள் பட்ட கஷ்டங்கள் அவர்கள் அந்த சந்தர்ப்பத்தில் இன்று வரை சிலபோது முகம் கொடுத்து வருகின்ற சவால்கள் சம்பந்தமாக மிக தெளிவாக அது சம்பந்தமான ஒரு உணர்வு அது பற்றி ஒரு தெளிவு எமக்கு இருக்கின்றது என்பதை மிக அன்புடன் சொல்லிக்கொள்ள விரும்புகின்றேன். எனவே இந்த நாட்டில் அரசியல் ஊடாக பிழையாக பணம் சம்பாதித்தது சம்பந்தமாக அரசியலை பயன்படுத்தி அதை வியாபாரமாக்கி அதனூடாக தனவந்தர்களாக மாறியவர்கள் பற்றிய கலந்துரையாடல் தான் இருந்ததே ஒழிய அவர்களை பற்றிய விமர்சனம் தான் காணப்பட்டதே ஒழிய மாற்றமாக அநியாயமாக பாதிக்கப்பட்டு விரட்டப்பட்டு ஒரு சில மணித்தியாரங்களில் வீடுகளில் துரத்தப்பட்டவர்கள் பற்றி இத்தகைய பிழையான உணர்வுகளோ தேசிய மக்கள் சக்தியிடம் கிடையாது என்பதை மிக தெளிவாக சொல்லிக்கொள்ள விரும்புகின்றேன். විශේෂයෙන් අපි දන්නවා පහුගිය පළාත් පාලන මැතිවරණය මම ස්තුතිවන්ත වෙනවා විශේෂයෙන් විශාල අභියෝග මැද්දේ අවලාද ඒ වගේම බොරු ප්‍රචාරයේ මැද්දෙත් ආදරණීය ශ්‍රී ලාංකික ජනතාව අපට ඡන්දය ලබා දීලා අපට විශිෂ්ට ජයග්‍රහණයක් ලබා දීම පිළිබඳ ස්තුතිවන්ත වෙන අතරම විශේෂයෙන් මුස්ලිම් ජනතාවට මම ස්තුතිවන්ත වෙනවා. අප දන්නවා මොනතරම් විශාල පීඩනයක් විශාල අවලාදයක් රජයෙන් මුස්ලිම් ජනතාව බැහැර කිරීම සඳහා විශාල ප්‍රයත්නයක් දරුවාද කියන වග විශේෂයෙන් සමහර මාධ්‍යවල හැසිරීම දෙස බලනකොටම අපට පෙනී ගියා. නමුත් එවැනි තත්ත්වයක් තිබියදිත් රජය පිළිබඳ විශ්වාසය තබමින් රජයත් විශ්වාසය තබමින් අපට ඡන්දය ලබා දීම පිළිබඳ මම පළමුවෙන්ම ස්තුතිවන්ත වෙනවා. අපි මැතිවරණ වේදිකාවලදී විශේෂයෙන් අපි දැකපු දෙයක් තමයි ඒ අවස්ථාවන් වලදී සමහර ජාතික නායකයන් කියන පිරිස් පවා සමහර අවස්ථාවන්දී ඉතාමත්ම පහත් තැනකට වැටිලා විවේචනයන් සිද්ධ කරන එක අපට දකින්න පුළුවන් වුණා. නමුත් මම හිතන්නේ අපි එතනට නොවැටි ඒ ගෞරවණීය ඒ දේශපාලනය අපට කරන්න පුළුවන් වුණා. විශේෂයෙන් සාමාන්‍යයෙන් අපේ රටේ දන්නා දෙයක් තමයි පළාත් පාලන මැතිවරණවල හැසිරීම සහ පළාත් පාලන මැතිවරණවල ඡන්දය ලබා දීමේදී ජනතාව හැසිරෙන ආකාරය අපි සංසන්දනාත්මක බලන විට මේ මැතිවරණය තුල අපේ ජනතාව සුවිශේෂී ජයග්‍රහණයක් ලබා දී තිබෙනවා. මම හිතන්නේ ඇත්තටම සමහරු කියා තිබුණු කාරණා තමයි මේ මැතිවරණය හැම විටම මේ ප්‍රතිඵල රජයක් ලෙස අපිටත් ඒ කරුණු කාරණා පිළිබඳ විශ්ලේෂණ කරමින් අධ්‍යයනය කරමින් ඉදිරියටත් ශක්තිමත්ව සියලු ජනතාව ඒකරාශී කරමින් ඉදිරියට යාම සඳහා අවශ්‍ය පසුබිම් සකසා ගැනීම මම හිතන්නේ අපි රජයක් ලෙස අනිවාර්යයෙන්ම කරගෙන යන කාරණාවක්. ඒ නිසා විශේෂයෙන් අපි හැම කෙනාම දන්නවා මේ මැතිවරණ සමය තුලත් අපට ආඩම්බර විය හැකි
මේ මැතිවරණ සමය තුළ සහ මැතිවරණයෙන් පසුවත් ඉතා සාමකාමී බව රකිමින් හැමවිටම අපි ගොඩනගපු සංස්කෘතිය තවදුරටත් රැගෙන යමින් කටයුතු කිරීමට අපේ රටේ සමස්ත ජනතාවම தமிழ் தந்தி யூடியூப் சேனலை சப்ஸ்கிரைப் பண்ணுங்கள்.